රේඛාව සමග ඡේදනය වන ස්ථානය D ලෙස නම් කරන්න. එය තුනෙහි සඳහන් රේඛාව සමග ඡේදනය වන ලක්ෂය D. මෙන්න මෙතන D. ABCD චතුරස්‍රයේ වර්ගඵලය. ABCD චතුරස්‍රයේ වර්ගඵලය. එතකොට මේක මේ චතුරස්‍රයේ වර්ගඵලය අහනවා. චතුරස්‍රයේ වර්ගඵලය හොයන්න ඡේදන ලක්ෂ ඕනේ වෙනවා. එහෙනම් අපි ඉස්සෙල්ලාම චතුරස්‍රය ඇඳගම්මුකෝ. චතුරස්‍රය ඇඳගෙන මේක ඍජු කෝණාශ්‍රයක් එන්නේ. ඍජු කෝණාශ්‍රයේ කෝණ අගයන් ටික ලකුණු කරමු. ලකුණු කරගෙන අපි මේකේ වර්ගඵලය හොයමු. මේක අනිවාර්යෙන් එන්නේ ඍජු කෝණාශ්‍රයක්. මොකද මෙතන 90නේ. සමාන්තරයි කියන්නේ මේ ඔක්කොම 90යි. එතන මෙතන ඛණ්ඩාංක එන්නේ 0.4. මෙතන 0.4. 0.4. මෙතන ඍණ 2 බිඳුව. ඔතන ඍණ 2 බිඳුව. ඍණ 2 බිඳුව. මෙතන 8 බිඳුව. මේක 8 බිඳුව. හරි. මේ ලක්ෂය D. මේක ඉතින් දැනගත්තේ නැතත් අවුලක් නැහැ. හරි. මේක දිගයි පළලයි අරගෙන මේකේ වර්ගඵලය ගන්න පුළුවන් ළමයිනේ. එන්න ටක් ගාලා වර්ගඵලය හොයමු. මම මෙතන වකන්නම්. එහෙනම් අපේ මේ දිග ගම්මු කවුද මේකේ මෙවට A B මෙතන A B D C ඔහම තියෙන A B D. එහෙනම් අපි A B හොයමු ඉස්සල්ලා. A B දිග y ඛණ්ඩාංක වෙනසේ වර්ගය ධන x ඛණ්ඩාංක වෙනසේ වර්ගයේ වර්ගමූලය. ඍණ 2කින් අඩු කරන්න බිඳුවක්. ඕකේ වර්ගය ධන. බිඳුවෙන් අඩු කරන්න 4ක්. ඕකේ වර්ගයේ වර්ගමූලය. ඍණ 2කින් බිඳුවක් ගියාම ඍණ 2යි ඍණ 2 වර්ගය කියන්නේ ධන 4යි. බිඳුවෙන් 4ක් ගියාම ඍණ 4යි ඍණ 4 වර්ගය කියන්නේ ධන 16යි. එතන වර්ගමූල 20ක් කියලා. මේ දිග හොයමු AC. AC. AC කියලා කියන්නේ x ඛණ්ඩාංක වෙනස බිඳුවෙන් අඩු කරන්න 8ක්. ඕකේ වර්ගය ධන 4ෙන් අඩු කරන්න බිඳුවක්. ඕකේ වර්ගයේ වර්ගමූලය. x ඛණ්ඩාංක වෙනසේ වර්ගයේ y ඛණ්ඩාංක වෙනසේ වර්ගයේ වර්ගමූලය. බිඳුවෙන් 8ක් ගියාම ඍණ 8යි 8 64යි. 4යි 4 වර්ගය 16යි. 64යි 16යි කියන්නේ 70යි 80යි. වර්ගමූල 80යි. හරි. ඊට පස්සේ අහන්නේ මේකේ වර්ගඵලය බලන්න මොකද කරන්නේ? අපි ඕකේ දිග පළලෙන් වැඩි කරනවා. මම මෙතෙන්ට යන්නම්. එහෙනම් එනවා පුතේ මෙයාගේ වර්ගඵලය A දිග වැඩි කිරීම පළල. වර්ගමූල 80 වැඩි කරන්න ඕනේ වර්ගමූල 20ෙන්. එතකොට 80 වල යන්න පුළුවන් 16 වරක් 5 කියලා.
20 යන්න පුළුවන් 4 වරක් 5 කියලා. 4යි මූල 5යි 16 වර්ගමූලය 4යි 4යි මූල 5 වැඩි කිරීම 2යි මූල 5 4 වරක් 2 8යි මූල 5 මූල 5යි මෙතන වර්ග සෙන්ටිමීටර නැත්නම් වර්ග ඒකක 40යි වර්ග ඒකක 40යි ඔන්න ඒක හරි බලන්න එකේ ඊළඟ කොටස ABC අනු පාදයක දිග සෙන්ටිමීටර් 20ක් වන සමපාද ත්‍රිකෝණයකි. ADEF කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාප දිග 55 බෙදීම 3 සෙන්ටිමීටර වේ. හරි 55 බෙදීම 3 සෙන්ටිමීටර. ABC ත්‍රිකෝණයෙන් රෝපයේ දක්වන ආකාරයට අරය සෙන්ටිමීටර් 7ක් වන කේන්ද්‍රික ඛණ්ඩයක් දෙකක් ඉවත් කර ඇත. ABC ත්‍රිකෝණයේ වර්ගඵලය ගණනය කරන්න. හරි බලන්න මම මේක මකනවා. හරි ඒකේ දෙක කොටස B කොටස කරන්න. හරි වර්ගඵලය පරිමාවෙන් දීපු ප්‍රශ්නයක් කල්පනාවෙන් හදන්න තියෙන්නේ. හරි බලන්න ටක් ගාලා ABC පාදයක දිග සෙන්ටිමීටර් 20ක් වන සමපාද ත්‍රිකෝණයක්. සමපාද ත්‍රිකෝණයක් තමයි ABC කියන්නේ. ABC මෙයා සෙන්ටිමීටර 20යි. මේක සෙන්ටිමීටර් 20යි. හරි මේකේ පාදයක දිග මේක අහනවා ABC ත්‍රිකෝණයේ වර්ගඵලය. එහෙනම් පුතේ මේක සමපාද ත්‍රිකෝණයක් නේ. මේ කෝණයක් අංශ 60යි. ත්‍රිකෝණයක වර්ගඵලය හොයන සූත්‍රයේ භාගයක්. දෙපැත්තේ පාද දෙක වතාවක් 20 වැඩි කිරීම 20 අන්තර්ගත කෝණයේ සයිනය sin 60. කෝණයක වර්ගඵලය වෙනවා භාගයක් දෙපැත්තේ පාද දෙක වතාවක් අන්තර්ගත කෝණයේ සයිනය. එහෙනම් එනවා භාගය වැඩි කිරීම 20 වැඩි කිරීම 20 sin 60 කියන්නේ මූල 3 බෙදීම 2. මෙතන 10යි මෙතනත් 10යි 10 වරක් 10 100යි 100යි මූල 3යි වර්ග සෙන්ටිමීටර් කියලා එනවා ත්‍රිකෝණේ වර්ගඵලය. ඊළඟ ADEF කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය ගණනය කරන්න. ADEF කෝ ADEF මෙන්න මේක ඇයි වර්ග ප්‍රධාන්‍ය මේකේ මේක 60යිනේ. එහෙනම් මේ පැත්ත වෙන්නේ 300යි අංශක. හරි මේ ඡාප දෙක බෙදනවා 55 බෙදීම 3ක්. 55 බෙදීම 3යි සෙන්ටිමීටර්. එහෙනම් මේක ඉස්සෙල්ලා R හොයා ගන්න ඕනේ පුතේ. R දීලා නැහෙනි.
එහෙනම් එන්න R හොයාගන්න අපිට පුළුවන් ළමයිනේ R හොයාගන්න කොහොමද? හරි 2πr කේන්ද්‍රික ඛණ්ඩක වර්ගඵලය හොයන සූත්‍රය 360න් θ වතාවක් 2πr සමානයි මේ ඡාප දිග s කියලා ගත්තොත් සමානයි s. එහෙනම් එනවා 360න් θ කියලා කියන්නේ 300යි. 2යි ෆයි 7න් 22යි r දන්නේ නැහැ. s දෙන්නේ 55ට 3යි. හරි. සුළු කරලා දාමු ළමයිනේ ටක් ගාලා එන්න 55 බෙදීම 3යි එන්නේ. හරි. ඡාප දිග. එහෙනම් මේක සුළු කරන්න මෙතන 65යි 66යි. මෙතන දෙවරක් 3යි. එතකොට එන්නේ මෙතන පස්වරක් 22 කියන්නේ 110යි. 110යි r යට 7 වරක් 3 21යි. සමානයි 55යට 3යි. හරස් ගුණ කරපුවාම කොහොමද එන්නේ? 110යි r වැඩි කිරීම 3. 3 වරක් 1 3යි 3 වරක 3යි r. සමානයි මෙතන 21 වැඩි කිරීම 55. එහෙනම් දෙපැත්තම 330න් බෙදන්න. 330න් බෙදපුවා මේකට මේක කැපිලා r සමානයි කියලා එනවා 11 වරක් 5යි 11 වරක් 3යි 30යි. මෙතන 5 වරක් 6යි 3න් බෙදපුවාම 3 වරක් 7යි 2යි. 7 බෙදීම 2යි. හරි. ඔහොම එන්නේ. ඔන්න එහෙනම් ඒකත් ඉවරයි ඒක. ආවක නෙමෙයි ආන්නේ මේකේ වර්ගඵලය. එහෙනම් වර්ගඵලය හොයමු ළමයිනේ. හරි. එහෙනම් අපිට එනවා කාගේද මේ හදන්නේ අපි මේකේ B කොටසේ 1 නේ B කොටසේ 2. හරි. B කොටසේ 2 හදන්නේ රචනා ප්‍රශ්නවල කියන්නේ 5 වෙනි ප්‍රශ්නේ මේ කරන්නේ අපේ 5 වෙනි ප්‍රශ්නේ ඒකේ B කොටසේ 2. B කොටසේ 2 තමයි මේක. B වල 2. මෙතන ඉඳලාම තියෙන්නේ ඒක. B වල රෝම ඉලක්කම් 2. මේකේ වර්ගඵලය අහන්නේ AB EF ගේ. AD EF ගේ වර්ගඵලය. AD EF වර්ගඵලය. 360න් θ වතාවක් πr වර්ගය. එහෙනම් එනවා 360න් 300. π කියන්නේ 7න් 22. r වර්ගය කියන්නේ 7 බෙදීම 2 වැඩි කිරීම 7 බෙදීම 2. මෙතන 60 වුණා 5යි 60 වුණා 6යි. 7ට 7 කැපෙනවා. හරි. මෙතන දෙවරක් 11යි දෙවරක් 3යි. එතන එනවා 5 වරක් 11 55 වැඩි කිරීම 7 55 වැඩි කිරීම 7 බෙදීම දෙවරක් 2 4යි 4 වරක් 3 12යි. 55 වැඩි කිරීම 7 බෙදීම 12යි. පනස් පහ වැඩි කිරීම 7 බෙදීම 12 කීයද එන්නේ?
රේඩී F වෙනවා කීයද 32යි දශම බිංදුවයි 8යි වර්ග සෙන්ටිමීටර්. ඊට පස්සේ රූපේ අඳුරු කොට තැයි වර්ගඵලය. අඳුරු කරපු ටිකේ වර්ගඵලය අහන්නේ. ඒතර අඳුරු කරපු ටිකේ වර්ගඵලය කියන්නේ ඒකෙන් අයින් කරලා තියෙනවනේ ළමයිනේ මේ જાතිය කෑලි දෙක. එහෙනම් මේ කේන්ද්‍රික ඛණ්ඩ දෙකක වර්ගඵලය අයින් කරන්න ඕනේ, අඩු කරන්න ඕනේ. හරි. මෙන්න මේ જાතිය කේන්ද්‍රික ඛණ්ඩ දෙකක් තියෙනවනේ මේකේ. මේම කෑලි දෙකක් අයින් වෙනවනේ. එතකොට ඒකේ අයින් කරලා තියෙන එකේ අරය 7යිනේ. මෙන්න මේ වගේ දෙකක් තමයි අයින් කරන කෝණය 60යි. එහෙනම් මේකේ වර්ගඵලය එන්නේ මේ කේන්ද්‍රික ඛණ්ඩයක කෝණය 60යි මෙතන 7යි. එතකොට එනවා 360න් 60 වතාවක් ෆයිආර් වර්ගය 360න් 60 වතාවක් ෆයිආර් වර්ගය ඒ වගේ කීයක්ද? දෙකක්. 360න් තීටා ෆයිආර් වර්ගය ඒ වගේව දෙකක්. එහෙනම් එනවා මෙතන 360න් 60 ෆයි කියන්නේ 7න් 22 R වර්ගය කියන්නේ 7 වැඩි කිරීම 7 මෙතන 2යි. එතකොට එනවා මෙතන 6යි. මෙතන 7ට 7 කැපෙනවා. මෙතන දෙවරක් 3යි. එහෙනම් එනවා 22 වරක් 7 කියන්නේ 154යි. 154 බෙදීම 3. 154 බෙදීම 3යි වර්ග සෙන්ටිමීටර්. හරිනේ. 22 වරක් 7 154 බෙදීම 3 වර්ග සෙන්ටිමීටර්. මේක බෙදුවාම කීය දෙන්නේ 3 වරක් 5 15යි 1යි 10ට 3 වරක් 3 9යි 3යි 3යි වර්ග සෙන්ටිමීටර්. හරි. එහෙනම් මෙතන එනවා 51යි 33ක්. මෙතන 100යි මූල 3ක්. ඔයනේ ත්‍රිකෝණي. ත්‍රිකෝණයෙන් අරක අඩු කරලා හරි. ත්‍රිකෝණයෙන් 51යි 33ක් අඩු කරලා මෙන්න මේක එකතු කරන්න ඕනේ. මේක කියලා කියන්නේ කීයක්ද මේකේ වර්ගඵලය ආවේ? ADEF ගේ වර්ගඵලය ආවේ 32.08ක් එකතු කරන්න. හරි. ඉවරයි ගන්න උතනින්. හරි. එතකොට තියෙන්නේ මෙහෙමනේ. මේ ත්‍රිකෝණේ මේ කෑලි දෙක අයින් කරන්න ඕනේ.
අයින් කළා මෙහෙම සීන් එකක් නෙමෙයි මේ ටිකනේ පාට කරලා තියෙන්නේ. ඔහොම තියෙන්නේ. එහෙනම් ඕකේ වෙන්නේ කොහමද? ත්‍රිකෝණේ වර්ගඵලය කියන්නේ කවුද? ත්‍රිකෝණේ වර්ගඵලය කියලා අපිට ආවේ CI මූල 3ක්. මකුවයින්ද තමයි ප්‍රශ්නේ. CI මූල 3ෙන් අඩු කරන්න ඕනේ මේ කැලි දෙක කියන්නේ 51යි 33ක්. මේකට එකතු කරන්න ඕනේ CI මූල 3ෙන් 51යි 33ක් අඩු කරන්න. මේකට එකතු කරන්න ඕනේ මේ කැලල 32.08ක්. ඔය විදියට එන්නේ. ඒතර 1.7යි 3යි 2යිනේ. මේකෙන් අඩු කරන්න ඕනේ 55.3. මේ ටික. කොට කීයද අඩු වුණාම එන්නේ 10න් 3ක් 7යි. එතන 1යි 1න් 3 බෑ 1න් 3ක් 4යි. කොලෙන් 3ක් ගියා. ඔව්. කීයයි? 17 නෙවෙයි 173යිනේ. එකසිය 17.87යි. ට එකතු කරන්න ඕනේ 32.08ක්. 8යි 7යි 15න් 5 දානවා එකක් ඉතුරුයි 8යි 1යි 9යි. මෙතන 7යි 2යි 9යි 4යි 1යි. 149.95යි. අඳුරු කරලා තියෙන ටිකේ වර්ගඵලය. ඊට පස්සේ බලන්න එකේ C කොටස පස්වෙනි ප්‍රශ්නේ C. පහේ C. මේක මකනවා. ඒතකොට අන්තිම උත්තරේ එන්නේ 149.95යි. මේ නිල් පාට අවුලක් නැහැ නේද?
පේනවනේ නේද? අමතකුණා නෙමෙයි. කළු බලන්න එන්න ADEF කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය ගණනය කරන්න. බලන්න කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය හොයන්නලු. ඒක කළා C කොටස පහේ C කොටස කරන්නේ මේක මකනවා. හරි බලන්න එන්න C කොටස. පස්වෙනි ප්‍රශ්නේ සංයුක්ත ඝන වස්තුවක ආකෘතියක් දෙකේ දක්වා ඇත. සංයුක්ත ඝන වස්තුව ආකෘතියක් තියෙනවලු දෙක. ආම තියෙන්නේ. මේ ටක් කිය. මේක දෙකයි. මේ උසත් 8යිනේ දෙන්නේ. මෙතන 8යි.
මේක දීලා තියෙනවා x නොම තියෙන්නේ. මේක හරි ඔය දිගවල් පොඩ්ඩක් අපහැදිලි ඒක දීලා තියෙනවා. එක්තරා සංයුක්ත ඝන වස්තුවක ආකෘතිය දෙක රූපයේ දෙයි. A සිලින්ඩරයේ පරිමාව B සිලින්ඩරයේ පරිමාවයෙන් 8 ගුණයකි. A සිලින්ඩරය B සිලින්ඩරය. මේ A සිලින්ඩරය B සිලින්ඩරය. A ගේ පරිමාව B වගේ 8 ගුණයක්ලු. හරි. මූල 17 4.1.2 කියලා ගන්න කියලා තියෙනවා. හරි. එහෙනම් අපි ගත්තාම මෙයාගේ පරිමාව මේක වගේ ගුණයක්. එහෙනම් අපි සමාන කරමු. හරි. කියන්නේ මේ පරිමාව ගමු V1 මේක V2 මේක V3 මේක V4 කියලා ගමු. එතකොට V3 සමාන වෙනවා 8යි V1ට. ඒක වගේ කී ගුණයක්ද? 8 ගුණයක්. V3 කියන්නේ πr වර්ගයේ h හරස්කඩ වර්ගඵලයේ සිලින්ඩරයනේ. හරස්කඩ වර්ගඵලයේ වැඩි කිරීම ලම්බ උස. එහෙනම් එනවා 5 R මේක R1 කියලා ගමු. මේක R2 කියලා ගමු. හරි 5 R2 ගේ වර්ගය capital H එනොට x 5R වර්ගයේ h ධන 8යි 5 R1 වර්ගය h කියන්නේ 8යි. හරි. මේකේ පරිමාව 5R වර්ගයේ h මේකේ පරිමාව 5R වර්ගයේ h. මෙයාගේ පරිමාව මේක වගේ 8 ගුණයක් නිසා වැඩි කළ 8න් 5ට 5 කැපෙනවා. R2 ගේ වර්ගය කියන්නේ 4 වර්ගය. 16යි x සමානයි 8 වැඩි කිරීම 2 වර්ගය 4යි මෙතන 8 වරක් 4 32යි. දෙපැත්තම 16න් බෙදන්න. x එනවා 16ක් සෙන්ටිමීටර්. x එන්නේ සෙන්ටිමීටර් 10. ඊළඟට x උස ගණනය කරන්න කළා. මෙම ඝන වස්තුවේ පෘෂ්ඨ වර්ගඵලය phi ඇසුරෙන් ලියා ගන්න. හරි. මේකේ පෘෂ්ඨ වර්ගඵලය හොයන්නලු phi ඇසුරෙන්. රෝම ඉලක්කම් 2 පහේ c කොටසේ 2 පහේ c කොටසේ 2 මෙම ඝන වස්තුවේ මුළු පෘෂ්ඨ ඵලය phi ඇසුරෙන් ලබා ගන්න. මුළු පෘෂ්ඨ වර්ගඵලය කියලා කියන්නේ හරි. යට අඩිය නම් කියලා නැහැ. ඒතර අඩියත් ගන්න ඕනි. ඔතන මෙන්න මේක තමයි කේස් එක. මෙන්න මේකේ වර්ගඵලය හොයා ගන්න ඕනි. එතකොට AB මේක C කොටස මේක D කොටස කියලා ගත්තොත් ගන්න ඕනේ C කොටස. ඔතන C කොටස
මේකේ මෙතන 4යි මෙතන 2යි මෙන්න මේ උස 8යි මේකෙන් ඕනනම් මධ්‍ය ලක්ෂ ප්‍රමේයෙන් කෙලින්ම ළමයිනේ මේකෙන් භාගයක් වෙනවා කියන්නේ ඔහම අපි මේකේ ඉතුරු කෑල්ල කම්ප්ලීට් කළොත් මේ ටිකත් එන්නේ 8මයි ඕකත් එන්නේ ඉතින් 8ම තමයි ලක්ෂ ප්‍රමේයට අනුව නැත්තම් අපි ඒක හදලා ගමු සමකෝණී ත්‍රිකෝණ වලින් හැමතිස්සෙම ඔහම එන එකක් නේ මේ ත්‍රිකෝණයක ඔයාලට මතක ඇති පාද දෙකක මධ්‍ය ලක්ෂයා කරන රේඛාව ඉදිරි පාදයට සමාන්තරයි දිගෙන් හරි අඩක් මේක 2x නම් මේක x එතකොට මේක මේ දිගෙන් හරි අඩක් වෙනවනේ ඒ නිසා මේක මධ්‍ය ලක්ෂය ඒ කියන්නේ මෙතන 8 නම් මෙතන ඉඳන් මෙතෙන්ට නම් මෙතන ඉඳන් මෙතෙන්ටත් 8යි ඕක ඔහම නිකම්ම ගන්න පුළුවන් අවුලක් නැහැ හැබැයි ඉතින් හැමදාම අපිට ඔහම ගන්න දෙන්නේ නෑනේ ඒ නිසා අපේ සමකෝණීය ත්‍රිකෝණ දාලා හදමු හදලා ගමු බලන්න එන්න සමකෝණීය ත්‍රිකෝණ දාමු මොනවද සමකෝණීය ත්‍රිකෝණ වලට අනුව ගත්තොත් මෙන්න මේ ලොකු ත්‍රිකෝණේ මේක 4යි මේක 2යි මේ ටික 8යි මේ ටික x නෙමෙයි ඔක a කියලා ගමු එතකොට ත්‍රිකෝණ දෙකක් නේ එන්නේ හරි එතකොට මේ ලොකු ත්‍රිකෝණෙයි පොඩි එක්කෙනයි මෙයා 4යි මේක 2යි මේක a ධන 8 මේක a සමකෝණී ත්‍රිකෝණවල අනුරූප පාද අතර අනුපාත සමානයි මේ කෝණට මේක දෙකටම පොදුයිනේ හරි එහෙනම් බලන්න සමකෝණීය ත්‍රිකෝණ වල අනුපාත සමානයි මේකේ 2 ඉස්සරහෙන් ඉන්න එක බෙදීම මේකේ 4 සමානයි මේකේ ඩොට් එක ඉස්සරහින් ඉන්නේ a බෙදීම මේකේ a ධන 8 එතකොට මෙතන 2ට 2 ඒවා 1යි 4ට 2 වරක් 2 එතකොට එක බෙදීම 2 සමානයි a බෙදීම a ධන 8 හරස් ගුණ කරපුවාම a ධන 8 සමානයි 2යි එහෙනම් a යා පැත්තට යනකොට අපිට එනවා a ධන 8 සමානයිනේ 2ට මේ a මෙහෙට ගෙනියන්න 8 සමානයි 2යි a ඍණයි 2යි a ගෙන් a ගියාම එහෙනම් a සමානයි කවුද සෙන්ටිමීටර් 8යි a සෙන්ටිමීටර් 8යි හරි එතකොට මේ කෑල්ල 8යි එහෙනම් ළමයිනේ අපිට මේකේ මේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය හොයන්න ලොකු කේතුවේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලයෙන් පොඩි එක්කෙනා අඩු කරන්න. හැබැයි ඒකට L ඕනේ. හරි L උස. ඒවත් ඉතින් මේකේ හොයාගන්න වෙනවා. දෙයක් නෑ. ගාන හිතනවට වඩා ටිකක් බරපතල්. අනිත් ඒවා නම් අවුලක් නෑ වර්ගඵල හොයනෙව්වා. හරි මේකේ තමයි කතන්දරේ තියෙන්නේ. හරි ඒ නිසා කල්පනාවෙන් හදන්න ඕනේ එහෙනම් අපේ ෆයිආර් ලොකු කේතුවේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය හොයමු එහෙනම් ලොකු කේතුවේ L හොයා ගන්න ඕනේ මෙන්න ලොකු කේතුව එතකොට මේක 4යි මේක 16යි 8යි මෙන්න මේ L1 හොයා ගන්න ඕනේ මේක පයිතගරස් දාලා
එහෙනම් අපි L1 හොයමු. හරි එනවා L1 වර්ගය. පයිතගරස් නෙමේ ඍජුකෝණීය ත්‍රිකෝණ L1 වර්ගය සමානයි 4 වර්ගය ධන 16 වර්ගය. එතකොට L1 වර්ගය සමානයි 4 වර්ගය 16යි 16 16 ගන්නාම 256යි. හරි එතකොට එනවා L1 වර්ගය සමානයි මෙතන 6යි 6යි 12න් 2 දානවා එකක් ඉතුරුයි 5 1යි 6 1යි 7යි 272යි මේකේ වර්ගමූලය ගන්න තියෙන්නේ එහෙනම් L1 සමානයි 272 කියලා කියන්නේ කොහොමද 16න් බෙදෙනවද මේකේ මූල 17 දෙනවනේ. දාසේ 17ද? ඒ තමයි. මේක එනවා එතකොට 16 වරක් 17. මොකද අතන මේ මූල 17 දෙනවනේ. ඒතර මූල 17 අපි පාවිච්චි කරන්න ඕනි. හරි. එතකොට මෙතන එනවා L1 කියන්නේ 4යි මූල 17යි. 4යි මූල 17යි කියන්නේ L1 සමානයි 4 මූල 17 කියන්නේ 4.12. එතකොට දෙවරක් 4 8යි 4 වරක් 1 4යි 4 වරක් 4 16යි. හරි L1 එනවා 16.48 සෙන්ටිමීටර්. මේන්නේ මේකේ L1. හරි. දැන් අපි හොයාගන්න ඕනේ පොඩි කේතුවේ. මෙතෙන්ට නිකන් එන්නකෝ දැන් මේ ගාන මට මකන්න වෙනවා ළමයිනේ. හරි මම මෙතන මකන්නම්. එක්ස්ට 16 ආවේ. දාසය මේකේ ලොකු කේතුවේ විස්තරය ආවා මේක එනවා 16.82. මේක 4නේ. දැන් පොඩි කේතුව හොයා ගන්න ඕනේ. මේකේ සම්පූර්ණ උසෙන්නේ 16යි. ඊට පස්සේ පොඩි එක හොයාගමු. පොඩි කේතුව ගත්තාම මේක 2යි මේක 8යි මේක L2 එහෙනම් එනවා L2 වර්ගය සමානයි 8 වර්ගය ධන 2 වර්ගය. එතන එනවා L2 වර්ගය 16යි 2 වර්ගය 4යි. එතන එනවා L2 වර්ගය සමානයි 20යි.
තොර එනවා L2 කියන්නේ 4 වරක් 5නේ. 2යි මූල 5යි. කයක් වෙනවද L2 2යි මූල 5යි? මූල 5 යගේ දීලා නැහැ. හතරයි දශම 4යි සෙන්ටිමීටර්. හරි. දැන් ළමයිනේ අපේ වර්ගඵල ටික හොයාගෙන යන්න. අඩිය හෙව්වා සිලින්ඩරේ හෙව්වා මේකේ. හා. දැන් මේකේ මේ කෑල්ලේ පෘෂ්ඨ වර්ගඵලය ලොකු කේතුවේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලයෙන් අඩු කරන්න කුඩා කේතුවේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය. හරි. එතකොට එනවා ලොකු කේතුවේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය. ලොකු කේතුවේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය 5RL 5 කියන්නේ 7න් 22යි. වස්තුවේ පෘෂ්ඨ වර්ගඵලය 5 ඇසුරෙන් ආව. 5 තියන්න. 5 R කියන්නේ 4යි. L කියලා කියන්නේ 16.82යි. එතකොට එනවා 4 වරක් 2 8යි. 8 වරක් 4 32න් 2 දානවා 3ක් ඉතුරුයි. 6 වරක් 4 24යි 3යි 27න් 7 දානවා 2ක් ඉතුරුයි. 4ක් 4යි 2යි 6යි. 5. ඕක දෙන්නේ. මේ ඉන්නේ ලොකු කේතුවේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය. ඊට පස්සේ අපි හොමම ගමු පොඩි කේතුවේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය. කුඩා කේතුවේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය 5RL 5 ඒකේ R කියන්නේ 2යි. L කියලා කියන්නේ 4.47යි. දෙවරක් 7 14න් 4 දානවා එකක් ඉතුරුයි. 8 1යි 9යි. දෙවරක් 4 8යි. 5. ඊට පස්සේ මෙන්න මේ චින්නකයේ මේකේ වක්‍ර පෘෂ්ඨ ගන්න පුළුවන්. හරි. වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය 67.28යි 5 ගෙන් 2.8යි 5 ගෙන් අඩු කරන්න ඕනේ 8.9යි හරයි 5 එක. එතකොට මෙතන 8න් 4ක් 4යි 12න් 9ක් 3යි 6න් 8ක් කියන්නේ 16න් 8ක් 8යි මෙතන 5යි 5. එනවා 58.34. හරිද? එතන මෙතන එනවා 58.34. දැන් ඉතින් ඕක අමාරු මේක හොයාගත්තා. මේ ටික හොයලා එකතු කරන්න තියෙන්නේ සිලින්ඩරේ ගෝල භාගයේ සිලින්ඩර් දෙකක් තියෙනවා යට අඩියේ. හරි. මේ ගෝලය ගන්න පුළුවන් ළමයි ගෝල භාගයේ ගෝලයක වර්ගඵලය 4යි 5R වර්ගයේ එකෙන් භාගයක් ඕනේ. එහෙනම් 4යි 5 R වර්ගය කියන්නේ 4 වරක් 4 16යි 4 වර්ගය. වැඩි කිරීම භාගය. 4 වැඩි කිරීම 5
16 භාගේ. මෙතන 8යි 8 වරක් අතර 32යි 5 වර්ග සෙන්ටිමීටර් කියලා එන්නේ. ඔන්න ගෝල භාගේ හරි. හරි. ඊට පස්සේ සිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය. මේක 4යි උස 16යි. මේකේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය 2πrh 2යි 5 r කියන්නේ 4යි h කියන්නේ 16යි. මෙතන දෙවරක් අතර 8යි 16 8ෙන් ගන්නාම 8 වරක් 6 54න් 4 දානවා 5ක් ඉතුරුයි. sorry 8යි 8 වරක් 6 48න් 8 දානවා 4ක් ඉතුරුයි. හරි. ඊට පස්සේ එනවා ගෝල භාගය හෙව්වා මෙයා හෙව්වා තව මේ සිලින්ඩරයේ යට වෘත්තයයි. එතකොට ගෝල භාගයේ 32යි 5 මේක 128යි 5 මේක හරි. ඊට පස්සේ මේ සිලින්ඩරයේ යට අඩියයි. හරි. ඊට පස්සේ පොඩි සිලින්ඩරය ගම්මු. අරය 2යි උස 8යි 2πrh 4යි 8 වරක් අතර 32යි 5 යට අඩිය 5r වර්ගය. r වර්ගය 5 r වර්ගය කියන්නේ 2 වැඩි කිරීම 2යි 4යි 5. එහෙනම් මුළු පෘෂ්ඨ වර්ගඵලය කියන්නේ මුළු පෘෂ්ඨ වර්ගඵලය 4යි 5 ධන 32යි 5 ධන චින්නකය කියන්නේ 58.3යි 4යි 5 128යි 5 32යි 5 32යි 4යි 36යි 5 160යි මේ ටික එකතු වුණාම 36යි 58.3යි 4යි 160යි 200
54.34 वर्ग सेंटीमीटर. හරි. ඊට පස්සේ මේකේ පරිමාව අහනවා. එන්න අපි මේකේ පරිමාව ගම්මු. ඈ